මම මීට කලින් වීඩියෝ එකකින් පැහැදිලි කළා දරුවන්ට එක ශ්‍රේණියට එන්න කලින් අකුරු ලියන්න උගන්වන්න උත්සාහ කරන්න එපා කියන කතාව සම්බන්ධව. ඉතින් මම ඒවලදී සඳහන් කළා එක ශ්‍රේණියට එන්න කලින් අකුරු ලියවන්න නැතුව ඒ වෙනුවෙන් දෙමාපියන් විදිහට ඔයා කරන්න ඕනේ දරුවාගේ දෘෂ්ටි විභේදන කුසලතා, ශ්‍රව්‍ය විභේදන කුසලතා සහ මනෝජාල කුසලතා සංවර්ධනය කිරීම යන කාරණා. ඉතින් මම දැන් අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ මේ කියන දේවල් මොනවද කියන එක. දරුවාට අකුරු ලිවීමට පුහුණු කරවීමට පෙර අප විසින් දරුවාගේ අකුරු ලිවීම සඳහා දරුවාට අවශ්‍ය නිපුණතා ලබා දීම සඳහා අපි පූර්ව භාෂා කුසලතා දරුවා තුල සංවර්ධනය කරනවා. මෙන්න මේ පූර්ව භාෂා කුසලතාවලින් තුනක් තමයි මම අර කලින් වීඩියෝ එකේ කියපු ශ්‍රව්‍ය විභේදන කුසලතා, දෘෂ්ටි විභේදන කුසලතා සහ මනෝජාල කුසලතා කියලා කියන්නේ. එතකොට මොනවද මේ පූර්ව භාෂා කුසලතා කියලා අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ දරුවා විධිමත් ලෙස කියවීම සහ ලිවීම ආරම්භ කිරීමට පෙර ආතුව දරුවා තුළ සංවර්ධනය කළ යුතු කුසලතා. මේවා තමයි පූර්ව භාෂා කුසලතා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබට දැන් මනවින් තේරෙනවා මේ ලිවීමට පෙර ආතුව අප විසින් කළ යුතු ක්‍රියාවලියක් තියෙනවා. ඒතර අපිට එකපාරට මා බබා දැන් මොන්ඩිසෝරි බබා දැන් මේ මෙහෙම එක වසරේ එහෙම කියලා අපිට එකපාරටම මේ පැන්සල දීලා මේ අකුර ලියන්න කියලා ඩොට් දීලා හරි මොකක් හරි කියලා අපිට ඒක ලියවන්න බෑ. අපි මේ process එක තුල යා යුතුයි. ඒකෙන් තමයි අපිට මේ දරුවාගේ භාෂා සංවර්ධනය, දරුවාගේ භාෂා ප්‍රවීණත්වය අපේක්ෂා කරන්න පුළුවන් මේ ක්‍රියාවලිය හරහා ගියොත් විතරයි. හරි. අපි දැන් කතා කරමු මොනවද මේ කියන පූර්ව භාෂා කුසලතා කියලා. මේ විදිහේ පූර්ව භාෂා කුසලතා පහක් තියෙනවා. ඒ පහේ පළවෙනි එක තමයි ශ්‍රව්‍ය විභේදන කුසලතා. මේකෙන් අදහස් කරන්නේ දරුවාට පුළුවන් වෙන්න ඕනේ පරිසරයේ ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද වෙන් වශයෙන් හඳුනා ගන්න. දෙක දෘෂ්ටි විභේදන කුසලතා. දෘෂ්ටි විභේදන කුසලතා කියන්නේ එක වගේ පෙනෙන නමුත් සියුම් වෙනස්කම් සහිත රූප රාමු වල එම වෙනස්කම් හඳුනා ගැනීමේ හැකියාව. මම මේක තවදුරටත් පැහැදිලි කරන්නම්. මේක මම කියන කාරණාව ගොඩක්ම 3 4 5 වගේ ශ්‍රේණිවල මේ අම්මලා අත්විඳලා ඇති. මේ බබාලා පේපර්ස් කරනකොට එක පත්‍රයේ එනවා එක වගේ රූප ටිකක් දීලා මේකේ තියෙන වෙනස් රූපය තෝරන්න. එහෙම නැත්නම් මේ පොඩි රූපයක් දීලා ඒකේ චූටි කොටසක් අයින් කරලා මේකට ගැළපෙන එක තෝරන්න. මේ වගේ අවස්ථා දැකලා ඇති. මේ වගේ හරිම සරල ප්‍රශ්න වලට උත්තර දරුවෝ වර්ධන අවස්ථා තියෙනවා. එතකොට අම්මලා මහන මොනවද පුතේ මේ ඇස් පේන්නේ නැද්ද? මෙච්චර මේ පේනවා මොනවද මේ ලියලා තියෙන්නේ නේ? අපි කියන අවස්ථා තියෙනවා. ඉතින් මේක වෙන්නේ ඇයි? මේ තියෙන්නේ දරුවාගේ දෘෂ්ටි විභේදන කුසලතාවයේ සංවර්ධනය නොවුන අවස්ථාවක්. එතකොට මේක සංවර්ධනය කරන්න හොඳම කාල සීමාව තමයි අර දරුවා එක වසරට ගිහිලා ටීචර් අකුරු ලියන්න ප්‍රැක්ටිස් කරන්න කලින්. ඒ කියන්නේ අවුරුදු 5 දක්වා කාල සීමාව. මේක කරන්න මොනවද කරන්න ඕනේ? මේකට කරන්න ඕනේ මේකට මේ ලොකු දේවල් කරන්න නැහැ. නිතරම දරුවාට පරිසරයේ දේවල් අධ්‍යයනය කරන්න, පරිසරයේ එක්ක ඉන්න දේවල් හොඳට දකින්න සලස්වන්න. අර සමහර අම්මලා ගේ ඇතුළෙම තියාගෙන ඉන්නවා දරුවා එළියට આવන්න බෑ, වැලි බෑගෙන මඩල්ලනවා. එහෙම කිය තියාගෙන. ඉතින් එතකොට එහෙම වුණාම වෙන දරුවා S2 දකින්න ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට දරුවාට චූටි වෙනස්කම් එයාට අඳුර ගන්න අපහසුයි. මොකද එයා දකින්න එකම දේන ගොඩ කාලයක් එයාගේ S2ට එන්නේ ඒක. ඒ නිසා හැමතිස්සෙම එයාට විවිධ දේවල් දකින්න දෙන්න ඕනේ කියන අත්දැකීම් ලබා දීම කියන එක තමයි මේ කාරණාව සම්බන්ධව කියන්නේ. ඊළඟ එක 3 මනෝචාලක කුසලතා. මනෝචාලක කුසලතා කියන්නේ දරුවාගේ සියුම් මාංශපේශි ශක්තිමත් කරමින් මෙයාට මේ හොඳට මේ ඇඟිලි හසුරුවීමට තියෙන හැකියාව. මේකට අම්මලට කරන්න පුළුවන් බබාලට වැලි අල්ලන්න දෙන්න පුළුවන් මැටි වලින් එක එක ඒවා හදන්න. ගෙදර අම්මා හෝ තාත්තා වැඩක් කරනකොට අම්මගේ වැඩේට පොඩි සපෝට් එකක් දෙන්න. මේ තාත්තා බයිසිකලේ හදනවා නම් චුට්ටක් ඒකට කියලා උදව් කරන්න. තාත්තා කායක හදනවා නම් පොඩ්ඩක් මේ හරි අතුරක් හරි අරගෙන දෙන්න. නේද? ඒ වගේ පුංචි වැඩ මේ වැඩවලට බබාව සම්බන්ධ කරගත්තම මේ බබාගේ මනෝචාල කුසලතා වැඩි දියුණු කරන්න ඇත්තට මේක හොඳ අවස්ථාවක්. ඊළඟට 4 වෙනි කාරණාව තමයි
පෙර කියවීමේ කුසලතා. පෙර කියවීමේ කුසලතා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ දරුවාට වමේ සිට දකුණට ඇහැගෙන යාමටත් ඉහළ සිට පහළට ඇහැගෙන යාමටත් තිබෙන හැකියාව. ඒ දැන් සමහර අය ලියාගෙන ගියාම එකපාරටම මේ ඊට පහළ තියෙන මේ කුරුවලට යන්න දන්නේ නැහැ. ඒ කියන්නේ සමහර කෙනෙක් පුතේ මේ මොකද මේ අයිනෙන් ලියලා නැහැ. මේ රූලේ මැදින් පටන් අර මේ අයිනෙටම ගිහිල්ලා මෙතනින් ගන්න. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මෙයාට මේ අර මෙයා දන්නේ නැහැ දැන් මම මේක ලියාගෙන ගියා මේක මදි වුණු ඊළඟ එක මං එන්න ඕනේ මේ කෙලවරට. ඒකට ඒ සම්බන්ධව ඇත්තටම දරුවට අදහසක් නැහැ. ඒකට මේ අදහස එකපාරට මෙන්නේ නැහැ. ඒතර ඔයාලා ගොඩක් වෙලාවට කරන්නේ එකපාරටම දරුවට මේ පැන්සලයි පොත අතට දීලා ලියන්න කියනවා. ඩොට් හරි මොන හරි ඇඳලා තිනා පුතේ ඩොට් ඇඳලා නැතිනේ. හා ලියන්න. ලියන එක නෙමෙයි වැඩි. ඇත්තට මේක හරිම මේ සංකීර්ණ ක්‍රියාවලියක්. මේ යාන්ත්‍රණය හරියටම යන්න ඕනේ. ලියන එක ළමයාට ඩොට් දීලා එකපාරටම ලියන්න දුන්නම ළමයා ලියයි. නමුත් අවබෝධය නැහැ. මොකද අර වගේ දේවල් මේ රූලෙන් කියලා ඊළඟ රූලට එන්න ඕනේ. අකුරු දෙකක් එකතු කරලා මම වචන කියවන්න ඕනේ. මේ දේවල් ඉන්න දරුවට අවබෝධයත් එක්ක. එතකොට මේ අවබෝධය ඉන්න නම් අනිවාර්යයෙන්ම පූර්ව භාෂා කුසලතා ටික සම්පූර්ණ වෙන්න ඕනේ. නැත්තම් උගන්වන්න ගියාට පස්සේ අම්මලා කියනවා ගාස ඔන්න අම්මා කියනවා. බබාට කියන්නේ කියන බබා ගාස කියනවා. දැන් අම්මා අහන මොකද්ද පුතේ වචන? කියා ගන්න බෑ. එතකොට ඒක කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්නේ? ඒක අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පූර්ව භාෂා කුසලතා ප්‍රගුණ කරන එක. නැතු ඔක්කොම ලියලා අවසානයේ ඒක කියන්නේ ගියාම දරුවාට අවබෝධය නැතිකමින් දරුවාට අන්න ඒ වචන එකට ගලපලා කියා ගන්න බැරි වෙනවා. අවසානික පෙරලිවීමේ කුසලතා. පෙරලිවීමේ කුසලතා කියන්නේ අපි ලියනකොට පොත තියාගන්න විදියක් තියෙනවා. ඊට පස්සේ පැන්සල අල්ලන නියමිත ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ නියමිත ක්‍රමයට නියම විදිහට පුටුවේ වාඩි වෙලා පොත ඒ විදිහට ඇල කරගෙන මේ ලිවීමට හුරු කරන මේ මූලික ක්‍රමවේදයට අපි කියනවා පෙරලිවීමේ කුසලතා කියලා. එතකොට මේ සියල්ලම කරලා අවසානයේ තමයි ලිවීම විධිමත් ලෙස ලිවීම සහ කියවීම ආරම්භ කරන්නේ. ඉතින් මේක අපි දරුවා එක වසරට ආවට පස්සේ අපි මේ යාන්ත්‍රණය මේ පූර්ව භාෂා කුසලතා පිළිවෙලට අපි ක්‍රියාත්මක කරමින් පූර්ව භාෂා කුසලතා තුළ දරුවා සංවර්ධනය කරමින් තමයි විධිමත් ලෙස ලිවීම සහ කියවීමට යන්නේ. එතකොට මේක එක ශ්‍රේණිය ගුරුවරයා කරනවා. ඊට කලින් දෙමාපියෝ කරන්න යන්න එපා. මොකද මේ යාන්ත්‍රණය දැනගෙන තමයි දරුවාට අකුරු ලිවීම පටන් ගන්න ඕනේ. කිසි දෙයක් නොදැන එකපාරටම කරන්න යන්න එපා. සියල්ල විද්‍යානුකූලයි. සියල්ල විද්‍යානුකූල යාන්ත්‍රණයට අනුව සිද්ධ වෙන්නේ. එතකොට අම්මලට එහෙනම් කරන්න පුළුවන් මොනවද? ආදරණීය දෙමාපියන් ඔබට කරන්න පුළුවන් අර විධිමත් ලෙස ලිවීම සහ කියවීමට යාමට පෙර පූර්ව භාෂා කුසලතාවල ශ්‍රවණ විභේදන කුසලතා, දෘෂ්ටි විභේදන කුසලතා සහ මනෝජාල කුසලතා මේ දේවල් දරුවා තුළ සංවර්ධනය කිරීම ඔබට කළ හැකියි. ඔබ මේ දේවල් දරුවා තුළින් මේ දේවල් සංවර්ධනය කරලා ඔබ දරුවාව එක ශ්‍රේණියට එවුවට පස්සේ එක ශ්‍රේණියේ ටීචර්ට හරි පහසුයි දරුවාව අවබෝධයෙන් ගමනක් අරගෙන යන්න. ඉතින් ඒ නිසා එකපාරටම ලියවන්න එපා. අර පූර්ව භාෂා කුසලතා දරුවාගේ සංවර්ධනය කරන්න